අද ඔබ උසුලන කුරුසිය ඔබව මරා දමන බරක්ද නැත්නම් ඔබව ස්වර්ගයට ඔසවා තබන පාලමක්ද යන්න තීරණය කරන්නේ ඔබමයි. අද දින දේව වචනය අපට අවසන්නේ ලෝකේ දිනා ගැනීමට වඩා ඔබේ ආත්මය දිනා ගැනීම වැදගත් බවයි. අපි හැමෝම කැමති ජේසුස් වහන්සේගේ මහිමයට පංගුකාරයන් වෙන්න. හැබැයි අපි කවුරුත් කැමති නෑ උන්වහන්සේගේ කුරුසියට කරගහන්නට. මතක තබා ගන්න. කුරුසියක් නැති ක්‍රිස්තු භක්තිකයා ආත්මයක් නැති ශරීරයක් වගේ. ඔබ අද ඔබේ පවුලේ කෙනෙකුට සමාව නොදී ඉන්නවා නම් ඔබ තෝරාගන්නේ මරණයයි. ඔබ අනුන්ව පාගාගෙන ධනය සහ බලය සොයනවා නම් ඔබ තෝරාගන්නේ විනාශයයි. නමුත් ඔබ අද ඔබේ උඩඟුකම, කෝපය සහ ආත්මාර්ථකාමීත්වය කුරුසේ තබා ඇනගසන්නට උත්සාහ කරනවා නම් ඔබ සැබෑ ජීවනය තෝරාගන්නවා. බොහෝ අය කරන්නේ තමන්ගේ පහසුව වෙනුවෙන් කුරුසිය කපා කොටා සැහැල්ලු කර ගැනීමයි. නමුත් කපා කොටා කෙටි කළ කුරුසයකින් ජීවන ප්‍රපාතය එතරවීමට පාලමක් තැනිය නොහැකි. එදාට ඔබට වැටහේ ඔබේ සැහැල්ලු කරගත්තේ ඔබේ කුරුසේ නොව ඔබේ ස්වර්ගීය මාවත බව. එසේනම් මේ චතාරික සමයේ දෙවන දිනේදී ඔබගේ කුරුසියට බනින්නට එපා. ඒ ආදරෙන් වැළඳ ගන්න. මන්ද කුරුසියේ මිය යන මිනිසාට පමණයි සැබෑ උත්ථානයේ මහිමය අත්දැකිය හැක්කේ. ජේසු පීඨයි.